KGM ඍණ 3 කියලා. හරිද? මේවා ඉතින් එන හැටි ඔයාලට අදාළ නැහැ සහ ඔයාලට මේ මම මේ හැදුවට තේරෙන්නේ නැහැ. හොඳේ මේක ඉහළ මට්ටමකදී තමයි ඔයාලට තේරෙන්නේ. කියන්නේ 10 වසරේදී වගේ තමයි ඒවා තේරෙන්නේ ඔයාලට. ඔයාලට තියෙන්නේ සිලබස් එකේ. හරි? එතකොට පොතේ මේ ඝනත්වමයින ඒකකය ඝන මීටරයට කිලෝග්‍රෑම්. හරිද? ඝන මීටරයට කිලෝග්‍රෑම්. ඒ කියන්නේ ඝන මීටරයක් තුළ අඩංගු කිලෝග්‍රෑම් ප්‍රමාණය. හරි. එතකොට ඝන මීටරයට කිලෝග්‍රෑම් රත්තරන් ගත්තොත් රත්තරන් වල ඝනත්වය ඇවිල්ලා කීයද පුතේ 19300යි. රසදියේ 13600යි. ඊයම් වල 11300යි. හැම වෙලාවෙම මේ අගයට ඝනත්වයේ ඒකකයේ දාන්න ඕනේ kg m ඍණ 3 කියලා. හරිද? මේ ඒ අගේ මේ උඩ තියෙන හින්දා තමයි මෙතන දාලා නැත්තේ. ඊට පස්සේ පුතේ කොපර් වල 8900යි. අයන් යකඩ වල තියෙනවා 7700ක්. ඇලුමිනියම් වල 2700යි. ජලයේ කීයද? ජලයේ මෙන්න මේක පුතේ හොඳට මතක තියාගන්න. ජලයේ ඝනත්වය 1000යි. ජලයේ ඝනත්වය 1000යි. හරි අනිත් ඒවා ලොකුවට මතක තියාගන්න අවශ්‍ය නැහැ. ජලයේ ඝනත්වය 1000යි කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. ඊළඟට තියෙනවා පුතේ අපිට ඊළඟ පදාර්ථයේ ගුණය මොකද්ද? ද්‍රවාංකය. ද්‍රවාංකය. හරි ද්‍රවාංකය. ද්‍රවාංකය කියලා කියන පුතේ මොකද්ද? ද්‍රවාංකය කියන එකේ අර නමයම තියෙනවා. ද්‍රවාංකය කියලා කියන්නේ එක පොඩක් ලොකු බෑනේ. ඝනයක් ද්‍රවයක් බවට පත්වන්නා වූ උෂ්ණත්වයට අපි කියනවා ද්‍රවාංකය කියලා. ද්‍රව වෙන උෂ්ණත්වය. ද්‍රව වෙන්නේ මොනවද? ඝන. එහෙනම් ඝනයක් ද්‍රව වන්නා වූ උෂ්ණත්වය තමයි පුතේ ද්‍රවාංකය කියලා හඳුන්වන්නේ. හරි. මේකට අදාළව පොඩි දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. පොඩි ක්‍රියාකාරකම මුලින්ම තියෙනවා. ඊට පස්සේ තමයි ඊටු දේවල් ටික කතා කරන්නේ. මේ ක්‍රියාකාරකමට ඕනේ පුතේ මොනවද? කැකෑරුම් නලයක් ඕනි, අයිස් ඕනි, රත් කිරීමට සුසු බීකරයක්, ජලය, උෂ්ණත්වමානයක්, විද්‍යාගාර ආධාරකයක්, දාහකයක්, මන්තයක් ඕනි. හරි? මෙන්න මේ ටික තමයි ඕනේ. කැකෑරුම් නලය. හරිද? කැකෑරුම් නලයක් ඕනේ. ඒ කියන්නේ පරීක්ෂා නලයක්. ඊට පස්සේ පුතේ අයිස් ඕනි, රත් කරන්න සුදුසු මට්ටමේ බීකරයක් අවශ්‍යයි. උෂ්ණත්වමානයක් ඕනේ, උෂ්ණත්වය මැනගන්න. විද්‍යාගාර ආධාරකයක් ඕනේ පුතේ. මේ සෙට් එක මේ ආධාරකයක් විදිහට ආධාරකය තුල තියලා තමයි මේ සෙට් එක මේ රඳව ගන්න. ඒ හින්දා ආධාරකයක් අවශ්‍යයි. දාහකයක් ඕන රත් කරන්න, මන්තයක් ඕනේ හැඳි ගන්න. හරි? හරි. මේ කලවම් කරන්න. හරිද? හරි. හරි. වැඩේ වෙන්නේ මෙහෙමයි. මේ ටික ගත්තා. මේක ඇටෝම සකස් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. කොහොමද සකස් කරගන්නේ? මුලින්ම රත් කරන්න ඕනේ බාජ මේ පන්සුන්දාගේ යටින් තිබ්බා. ඊට පස්සේ මොකක් කරේ තෙපාවක් තිබ්බා මෙතනින්. තෙපා උඩින් තියෙනවා පුතේ මොකද්ද මේ මෙන්න මේ බීකරය. ඊට පස්සේ මේ ආධාරකයට සම්බන්ධ කරලා හයි කරලා තියෙනවා. එකක් තමයි උෂ්ණත්වමානය හයි කරනවා. අනිත් එක තමයි මේ කැකෑරුම් නලය හයි කරනවා. හරිද? එහෙම හයි කරලා මේක ඇතුළට බස්සනවා. බස්සලා ඇතුළට දානවා ජලය. ජලය තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ කැකෑරුම් නලය ඇතුළට දානවා මොනවද? අයිස් කැට. හරි? පැහැදිලි ඇති. කියෝ මම ටිකක් වේගෙන් කතා කරගෙන ගියා. මේ මොකද ඉක්මනට ඉවර කරන්න ඕනේ මේක. ඒ හින්දා කැකෑරුම් නලය දැන් මේ මෙච්චර වෙලා පොඩ්ඩක් අර අපිට මේ පොඩ්ඩක් ඉර වෙලා තියෙන්නේ මොකද? මම පුළුවන් තරම් හිමින් කළේ. හරිද? පුළුවන් තරම් හිමින් තමයි ඔයාලට ඉගැන්නුවේ. මොකද හැමෝටම තේරුම් ගන්න ඕනේ හින්දා. දැන් චූට්ටක් විතර ස්පීඩ් එක චුට්ටක් වැඩි කරා. මොකද මේ හිමීටම කරන් ගියොත් පොතේ ඔයාලට සිලබස් එක කව ගන්න අමාරුයි. හරිද? ඒ හින්දා. හරි. ඒතර ඔය විදිහට මේ බීකරේ තිබ්බා. ඊට පස්සේ ඊළඟට පරීක්ෂණ නලය ඔය විදිහට ආධාරකේ එල්ලුවා. ඊට පස්සේ ඊළඟට උෂ්ණත්වමානෙත් මේ විදිහටලා තියෙන්නේ. ඒතර උෂ්ණත්වමානෙ තියෙන මේ පරීක්ෂණ නලය ඇතුලේ මේ තියෙන අයිස් කැට ටික. හරි ඊට පස්සේ මේ තියෙන මන්තය පුතේ මන්තයෙන් මේක පුළුවන් තරමක් මේකේ මේ කලවම් කරනවා. කලවම් කරන මේක දැන් මේ විදිහට රත් කරනවා. රත් කරාදී පුතේ මොකද වෙන්නේ? මේ ජලයේ රත් වීම සිද්ධ වෙනවා. ඒතර රත් වෙන්නේ විශේෂයෙන්ම මේ යට හරිය. ඒ කියන්නේ මේ දාහකයේ ආසන්නයේ ජල අංශ තමයි රත් වෙන්නේ. ඒතර ඒවා මේක කලවම් කර මොකද වෙන්නේ? ඒ රත් වෙච්ච ජලාංශු මේ ද්‍රාවණය පුරාම පැතිරීම සිද්ධ වෙනවා. හරිද? පැතිරිලා සම්පූර්ණයෙන්ම මේ මෙව්වා ටික ඒ කියන්නේ ජලය ටික ඉක්මනින් රත් කරගන්න පුළුවන්. ලේසියෙන් රත් කරගන්න පුළුවන්. එන්න ඒකයි එහෙම කරන්නේ. ඊට පස්සේ ඊළඟට මෙන්න මේ විදිහට දැන් මේ විදිහට පරීක්ෂණය අටවලා යටින් රත් කරනවා. යටින් රත් කරනකොට මොකද වෙන්නේ පුතේ? යටින් ගින්දර සපයනකොට මොකද වෙන්නේ? මෙන්න මේ පරීක්ෂණාලය මේ බීකරයේ තියෙනා වූ ජලය ටික රත් වෙනවා. හරිද? රත් වෙනවා. ටික ටික හොඳට රත් වීම සිද්ධ වෙනවා.
රත් වුණාට පස්සේ රත් වෙනකොට අපි මේ මන්තිනුත් පොඩ්ඩක් හැඳි ගන්නවා. එතකොට පොතේ මොකද වෙන්නේ? ඒ කියන්නේ මන්තරෙන් කලතනවා. කලතනකොට මොකද වෙන්නේ? මේ රත් වෙච්ච ජලාංශු වටේටම ගිහිල්ලා පැතිරීම සිද්ධ වෙලා සමස්ත මේ ජලයම ඒකාකාර විදිහට රත් වීම සිද්ධ වෙනවා. රත් වෙලා ඊළඟට මොකද වෙන්නේ? රත් වෙනකොට මේ රත් වෙනකොට මේ රත් වෙන තාපය රත් වීමෙන් ලබා දෙන තාපය කොහෙට යනවද? මේ පරීක්ෂා නලයටත් තාපය නැත්නම් කැරුම් නලයටත් තාපය ලැබෙනවා. ඒ ලැබෙන තාපයෙන් මොකද වෙන්නේ පුතේ? මේ අයිස් කැට ටිකට තාපය ලැබිලා ටික අයිස් කැට මොනවා වෙනවද? දියවීම සිද්ධ වෙනවා. ටික අයිස් කැට දියවීම සිද්ධ වෙනවා. එතකොට මේ පරීක්ෂණයේදී අපිට දැක් ගන්න පුළුවන් විශේෂම දේ තමයි අපි මෙතන උෂ්ණත්වය බලනවා. දැන් අයිස් කැට කියන්නේ මේ යට බන්සන් 1000කේ දල්වන්න කලින් ඒ කියන්නේ පුතේ ගින්දර සපයන්න කලින් අපි මේ පරීක්ෂණ නලය මේ විදිහට තියලා මේ ඇටෝම මේ ආකාරයට සකස් කරලා බලනවා මේ උෂ්ණත්වමානයේ පාඨාංකය කීයද කියලා. උෂ්ණත්වමානයේ පාඨාංකය බිඳුවේ තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේක දල්වන්න කලින් බිඳුවේ තියෙන්නේ. දල්වන්න කලින් බිඳුවේ තියෙන්නේ. ඔන්න ඊට පස්සේ අපි දල්වනවා මේක. දල්වනවා. දැල්ලුවට පස්සේ ටික දල්වනකොට මොකද වෙන්නේ පුතේ? අයිස් කැට ටික දිය වෙනවා. අයිස් කැට ටික දිය වීගෙන යනවා. අයිස් කැට ටික දිය වීගෙන යනකොට හරිද? අයිස් කැට ටික දිය වීගෙන යනකොට මොකද වෙන්නේ? අයිස් කැටවල තියෙනා වූ උෂ්ණත්වය වැඩි වෙන්න ඕනේ නේද? මේ ජලය රත් වෙලා මේ ජලයෙන් තාපය ලැබෙනකොට අයිස් වල තියෙන අයිස් කැට ටික දිය වෙන්න ඕනේ. දිය වෙනවත් එක්කම මේ ඇතුලේ තියෙන අයිස් කැට සහ ජලයේ උෂ්ණත්වය වැඩි වෙන්න ඕනේ. වැඩි වෙලා මේකේ උෂ්ණත්වමානයෙන් පෙන්වන්නා වූ උෂ්ණත්වය ටික වැඩි වෙන්න ඕනේ. එහෙම තමයි වෙන්න ඕනේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ මේකයි මේ තාපය ලබාගෙන පුතේ මේ ජලය රත් වෙලා දෙනකොට මේ ඇතුලේ තියෙන මේ අයිස් කැට ටික රත් වෙනවා. රත් වෙනකොට මොකද වෙන්නේ? අයිස් කැට ටික දිය වෙනවා. අයිස් කැට දිය වීගෙන යනවා. නමුත් කොයි වෙලාවකවත් අයිස් කැටවල උෂ්ණත්වය නැත්තම් අයිස් කැට දිය වෙලා තියෙන ජලයේ උෂ්ණත්වය අඩුවීමක් වෙන්නේ නැහැ. මේ වැඩිවීමක් වෙන්නේ නැහැ. දැන් බිඳුවෙම තමයි මේ ජලයේ සහ අයිස් වල උෂ්ණත්වය පවතින්නේ. හරිද? මේකේ මේ තාපය ලැබිලා පුතේ මේ ජලය නන්නකොට මේකත් මේ පරීක්ෂණ නලය ඇතුළට නැත්තම් මේ කැකෑරුම් නලය ඇතුළට තාපය ලැබිලා මේ අයිස් කැට ටික දිය වෙනවා තමයි. නමුත් අයිස් කැට දිය වුණා කියලා මේකේ අයිස් කැටවල සහ මේ අයිස් කැට දියවීමෙන් ලැබෙනා වූ ජලයේ උෂ්ණත්වය කොයි වෙලාවකවත් සෙල්සියස් අංශක බිඳුවෙන් උඩට වැඩි වෙන්නේ නැහැ. හරිද? ඔන්න ටික අයිස් කැට දිය වෙනවා. කොයි වෙලාවකවත් පුතේ මෙයාගේ උෂ්ණත්වය වැඩි වුන්නේ නැහැ. බිඳුවමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයා හිතන්නකෝ අයිස් කැට ටික ඔක්කොම දිය වෙලා සම්පූර්ණයෙන්ම අයිස් කැට ටික දිය වෙලා ඉවරයි කියලා. හරිද? සම්පූර්ණයෙන්ම අයිස් කැට දිය වෙලා ඉවරයි කියලා හිතන්නකෝ. අන්න සම්පූර්ණයෙන්ම අයිස් කැට ටික දිය වෙලා ඉවර වුණාට පස්සේ ඔන්න ටික ඒකට දැන් සම්පූර්ණයෙන් අයිස් කැට දිය වුණා කියලා කියන්නේ මේක ඇතුලේ තියෙන ජලයනේ. සම්පූර්ණයෙන් අයිස් කැට ටික ජලය බවට පරිවර්තනය වෙලානේ. ඊට පස්සේ තමයි උෂ්ණත්වය චුට්ට බිඳුවේ ඉඳන් 1 2 3 4 5 විදියට ඔන්න ඕක වැඩි වෙලා යන්නේ. 1 2 3 4 5 විදියට වැඩි වෙලා යන්නේ පුතේ. ඔන්න ඕකෙන් පස්සේ ඒ කියන්නේ මොකද්ද? අයිස් කැට ටික සම්පූර්ණයෙන් දිය වෙනකන් කොච්චර තාපය සැපයුවක් පුතේ අයිස් කැට ටික සම්පූර්ණයෙන් දිය වෙනකන් මේ පරීක්ෂා නලය නැත්තම් කැකෑරුම් නලයේ තියෙනා වූ උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින්වත් වැඩි වෙන්නේ නැහැ. බිඳුවමයි තියෙන්නේ. කොච්චර තාපය සැපයුවත් ඒක ඇතුලේ අයිස් කැට තියෙනවා නම් කොයි වෙලාවකවත් ඒකේ උෂ්ණත්වය බිඳුවට වඩා වැඩි වෙන්නේ නැහැ. ඔන්න අයිස් කැට ටික සම්පූර්ණයෙන්ම දිය වෙන අවස්ථාව වෙනවනේ. ඒ කියන්නේ සම්පූර්ණ මේක ඇතුලේ ජලය අයිස් කැට ටික සම්පූර්ණයෙන් දිය වෙලා ඉවර වෙච්ච අවස්ථාව වෙනවනේ. අන්න එතන ඉඳන් තවදුරටත් තාපය සපයනකොට මොකද වෙන්නේ? ජලයේ උෂ්ණත්වය ටික පුතේ වැඩිවීම සිද්ධ වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න අයිස් රත් කරනකොට අයිස් කැට ටික සම්පූර්ණයෙන්ම දිය වෙලා ඉවර වෙනකන් කොයිම වෙලාවකවත් අයිස් වල හෝ අයිස් දියවීමෙන් ලැබෙනා වූ ජලයේ උෂ්ණත්වය පොඩ්ඩක්වත් වැඩිවීම සිද්ධ වෙන්නේ නැහැ. බිඳුවේ සෙල්සියස් අංශක බිඳුවේ කියන අගයේ නියතව පවතිනවා. හරි කොයි වෙලාවකවත් අඩුවීම සිද්ධ වෙන්නේ නැහැ. මේ වැඩිවීම සිද්ධ වෙන්නේ නැහැ. හරිද? සම්පූර්ණයෙන්ම ජලය ටික
මේ අයිස් ටික ජලය බවට පරිවර්තනය වුණාට පස්සේ තමයි ජලයේ උෂ්ණත්වය චුට්ට චුට්ට වැඩි වෙන්නේ. අයිස් කැටයක්වත් අයිස් අංශුවක්වත් ඔය පරීක්ෂා නලයේ තියලා තියෙන තුරු ඒ පරීක්ෂා නලයේ තියෙන ජලයේ හෝ අයිස් කැටවල උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. හරි? හරි. ඒක පැහැදිලිනේ? හරිද? ඔක තමයි මේ ප්‍රැක්ටිකල් එක. හරි? මේක රත් කරගෙන යනවා. මේක පුතේ අයිස් කැට තියෙන්නේ. අයිස් කැට ටික 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 දිග වෙනවා රත් කරගෙන යනකොට ඒ කොච්චර සාමාන්‍යයෙන් අයිස් කැට භාගයක් වගේ දිග වෙනකොටත් මේකේ උෂ්ණත්වය බිඳුවමයි. අයිස් කැට 3 කාලක් විතර තියෙනකොටත් මේකේ උෂ්ණත්වය බිඳුවමයි. ඊට අයිස් කැට චූටි දෙකක් තියෙනකොටත් මේකේ උෂ්ණත්වය බිඳුවමයි. ඊට සම්පූර්ණයෙන්ම අයිස් කැට දිය වුණාට පස්සේ ඔන්න ජලය විතරයි පවතින්නේ. ඊට පස්සේ තව දුරටත් රත් කරගෙන යනකොට මොකද වෙන්නේ? ජලයේ උෂ්ණත්වය පොඩ වැඩි වෙගෙන යනවා. හරි? ඒක තමයි සිද්ධ වෙන්නේ. හරි. ඊට පස්සේ ඊළඟට හරි. ඒක තමයි පොතේ මේ කතන්දරේ තමයි මම කිව්වේ. පදාර්ථයේ ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත් වී අවස්ථාන වනතුරු කොපමණ තාපය සැපෙව්වත් උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. හරිද? කොච්චර තාපය සැපෙව්වත් පදාර්ථයේ ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත් වී අවසාන වනතුරු කොපමණ තාපය සැපෙව්වද උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. හරි? ඒක තමයි මම කිව්වේ. පොතේ ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට සම්පූර්ණයෙන් පත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ජලයේ ඝන අවස්ථාව මොකද්ද? අයිස්. ද්‍රව අවස්ථාව කියන්නේ ජලය. එතකොට ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට සම්පූර්ණයෙන් පත් වෙන තුරු උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? ජලයේ ඒ කියන්නේ අයිස් කැට ටික සම්පූර්ණයෙන් ද්‍රව වෙන තුරු උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒ පරීක්ෂා නලය තුල තියෙන අයිස් කැට හෝ ද්‍රව ජලය තුල. හරි? ඒක තමයි කියන්නේ. ඊට පස්සේ ඊළඟ පොතේ තියෙනවා මේකෙත් අරකේ වගේ ඝනත්වයන් වගේ සංශුද්ධ ද්‍රව්‍ය කිහිපයක තියෙනා වූ ද්‍රවාංක කිහිපයක්. හරි අපි බලමු. අයිස් වල ද්‍රවාංකය කියන්නේ මොකද්ද? ද්‍රවාංකය කියලා කියන්නේ ද්‍රවාංකය කියලා කියන්නේ ඝනයක් ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වය. අයිස් තෙසිසංශක බිඳුවේදී ද්‍රව තත්ත්වයට පත් වෙනවා. කියන්නේ ජලය බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ පුතේ සල්ෆර් තෙසිසංශක 132 දී ද්‍රව වෙනවා. ඊයම් තෙසිසංශක 316 දී ද්‍රව වෙනවා. ඇලුමිනියම් 660ට රත් කරන්න ඕන ද්‍රව කරන්න. කොපර් තඹ 1083ට රත් කරන්න ඕනේ ද්‍රව කරන්න. අයර්න් යකඩ ද්‍රව බවට පරිවර්තනය කරන්න තෙසිසංශක 1539ට රත් කරන්න ඕනේ. හරිද? ওই විදිහට රත් කළා තමයි ඝන ද්‍රව්‍යයක් ද්‍රව තත්ත්වෙට පත් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ තියෙන්නේ මෙතන ඒ සංශුද්ධ ද්‍රව්‍යයන්ට අදාළ වූ මොනවද? ද්‍රවාංකයන්. හරි. ඊට පස්සේ ඊළඟ තියෙනවා පුතේ තාපාංකය. තාපාංකය කියලා කියන්නේ තාපය සැපෙව්වහම ද්‍රවයක් වායු බවට පත් වෙනා වූ උෂ්ණත්වය. ද්‍රවයක් වායු බවට පත් වෙන උෂ්ණත්වය තාපාංකය. දැන් ද්‍රවාංකය කියලා කියන්නේ ඝනයක් ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වය. ඊට පස්සේ තාපාංකය කියලා කියන්නේ තාපයට ලක් කරන ගොඩක් දුරට අපි තාප කරන්නේ ද්‍රවයන්. එහෙනම් ද්‍රවයක් වායුවක් බවට පත් වෙන උෂ්ණත්වය තමයි පුතේ තාපාංකය කියලා කියන්නේ. හරි. අපි බලමු. ඒකට අදාළවත් අර වගේම ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. හරි ලේසියි ඈ. හරි ලේසියි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. මේ මොකද්ද මේ ප්‍රැක්ටිකල් එක? මේකටත් අවශ්‍ය කරනවා අර වගේම දේවල් ටිකක් මොනවද ඕනි? කැකෑරුම් නලයක් ඕනි පුතේ. කැකෑරුම් නලයක් ඕනි. ජලය ඕනි. උෂ්ණතමානයක් ඕනි. විද්‍යාකාර ආධාරක ඕනි. දාහකයක් ඕනි. හරි? අර ටිකම තමයි ඕනි. හරි. මුලින්ම මේ පරීක්ෂණ නලය නැත්නම් කැකෑරුම් නලයට මොනවද දාන්නේ? ජලය දානවා. ජලය දාලා මේ විදිහටම උෂ්ණතමානය මේ විදිහටම අටවලා තියෙනවා. ඊට පස්සේ යටින් රත් කරනවා. මෙතන ආධාරකයෙන් මේක ගාන්ට හයි කරලා තියෙන්නේ මේ උෂ්ණතමානය සහ කැකෑරුම් නලය. හරි. ඔන්න රත් කරගෙන යනවා. රත් කරගෙන යනවා. මොකද වෙන්නේ? ටික ටික රත් කරනවා. සෙල්සියස් අංශක දැන් මුලින්ම ජලයේ තියෙන පුතේ සෙල්සියස් අංශක 25 විතර උෂ්ණත්වයක කාමර උෂ්ණත්වයේ ටික ජලය රත් වීගෙන යනවා. රත් වීගෙන යනකොට ඔයාලට පේනවා ටික ටික ජලය රත් වීගෙන යනකොට සෙල්සියස් අංශක ඔන්න මේකේ වැඩි වීගෙන යනවා පුතේ 25 30 35
37 38 39 40 50 70 80 90 95 99 100 වෙනකොට ඔන්න ජලය ටික නටන්න ගන්නවා දඟලන්න ගන්නවා ජලය. හොඳේ. හරිද? නටන්න ගන්නවා. ඊට පස්සේ පුතේ කොච්චර වෙලා ගියත් 100න් උඩට රත් වෙන්නේ නැහැ. ජලය 100ට වඩා ඉහළට රත් වෙන්නේ නැහැ. 100ට රත් වෙනකොට මොකද වෙන්නේ? නටන්න ගන්නවා නටන්න ලගෙන මොකද වෙන්නේ? ඒ තිබ්බ ජලය ටික වාෂ්ප වෙනවා. 100ට වඩා රත් වෙන්නේ නැහැ. කොච්චර රත් කළත් ජලය සෙල්සියස් අංශක ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ට වඩා රත් වෙන්නේ නැහැ. ඉහළ යන්නේ නැහැ. 100ට වඩා ඉහළ යන්නේ නැහැ. 100ට වඩා ඉහළ යන්නේ නැති වුණාට කොච්චර රත් කරත් 100 පැන්නු එකම. ඒ කියන්නේ 100ට රත් වෙනකොට මොකද වෙන්නේ? ජලය ටික නටන්න අරගෙන ජලය වාෂ්ප වෙනවා. හරිද? එතකොට ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ට ලක් කළොත් ජලය වායු බවට පරිවර්තනය වෙලා වාෂ්ප බවට පරිවර්තනය වෙලා වායුගෝලයෙන් නිදහස් වෙනවා. හරි? හරි. එතකොට පුතේ හැමදේම එහෙමයි. ඕනෑම ද්‍රවයක් යම්කිසි මට්ටමක් තියෙනවා. ඒ තමයි තාපාංකය. ඒ තාපාංකයේ අගයට රත් කරනකොට ඒ තාපාංකයේ අගයට රත් කරනකම් විතරයි උෂ්ණත්වය වැඩි වෙන්නේ. ඔයා හිතන්නකෝ වෙන මොකක් ද්‍රවයක් තියෙනවා. ඒකේ තාපාංකය 150යි. එහෙනම් පුතේ ටික ඕක රත් කරගෙන යනකොට 150 එනවනේ. 150 එනකොට නටන්න ගන්නවා. නටන්න අරගෙන තව කොච්චර රත් කළත් 150න් එහාට රත් වෙන්නේ නැහැ. නටන්න අරගෙන ওই ටික වාෂ්ප වීම තමයි සිද්ධ වෙන්නේ. හරිද? එතනින් එහාට යන්නේ නැහැ. එහෙනම් හැම වෙලාවෙම උතර මතක තියාගන්න තාපාංකය ද්‍රවයක ඕනම ද්‍රවයක තාපාංකයට වඩා වැඩියෙන් කොච්චර රත් කළත් රත් වෙන්නේ නැහැ. ඒ ද්‍රවය. ඒ වගේම තමයි මේ තාපාංකය රත් කරනකොට ඒ තාපාංකය රත් කළොත් ඒ අවස්ථාවේ ඒ ද්‍රවය වාෂ්ප වෙනවා. ඒක වායු බවට පත් වෙනවා. ඒ කියන්නේ තාපාංකය රත් කරනවා කියන්නේ ද්‍රවය වායු බවට පත් වෙනා වූ උෂ්ණත්වයෙන් රත් කරන. එහෙනම් පුතේ ද්‍රවය අනිවාර්යයෙන් වාෂ්ප වෙනවා වායු බවට පත් වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න අර මම කිව්ව කතන්දරේ මොකද්ද? ඕනම ද්‍රවයක් රත් කරන්න පුළුවන් උපරිම උෂ්ණත්වය තාපාංකීය උෂ්ණත්වය එතනින් එහාට රත් කරොත් රත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උෂ්ණත්වය ඉහළ යන්නේ නැහැ. ඉහළ යන්නේ මොනවද? ඒ ද්‍රාවණයේ නැත්නම් ඒ ද්‍රවයේ වාෂ්ප ටික තමයි ඉහළ යන්නේ. හරිද? වායු ටික තමයි ඉහළ යන්නේ. ඒ කියන්නේ වායුව තමයි ඉහළට මේ ඉවත් වෙලා යන්නේ. හරිද? ඉහළට යන්නේ. ඔය වෙලාව උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. හරි? හරි. හරි. එහෙනම් ඔක හොඳට මතක තියාගන්න ඕන සහ ඔක පැහැදිලි වෙන්න ඕනේ ඔයාලට. ඊට පස්සේ එනවා පුතේ මේ තාපාංකේ රඳා පවතිනා වූ සාධක ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ඒ දෙක ගැන තමයි කතා කරන්නේ. දැන් ඔයාලට මේ දක්වා කරපුවා තේරුණාද කියලා කියන්න ටික ගාලා. ටික් ගාලා කියන්න. ටික් ගාලා කියන්නේ ටික් ගාලා තේරුණාද? ද්‍රවයක තාපාංකේ රඳා පවතිනා වූ සාධක දෙකක් තියෙනවා. ඔය තාපාංකය කියන එක පුතේ ඒ කියන්නේ ද්‍රවයක් වායුවක් බවට පරිවර්තනය වන්නා වූ උෂ්ණත්වය අපි ජලයේ 100 කියලා කිව්වට සාමාන්‍යයෙන් අපි ජලය 100 දී නටනවා. ඒ කියන්නේ ජලය ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට පත් වෙනවා සෙල්සියස් අංශක 100 දී. නමුත් ඔය 100 කියන අගය නැත්නම් මේ ද්‍රවාංකය කියන අගය පුතේ සාධක දෙකක් මත වෙනස් වෙන්න පුළුවන්. සාධක දෙකක් මත වෙනස් වෙන්න පුළුවන්. පළවෙනි සාධකය තමයි වායුගෝලීය පීඩනය කියලා කියන්නේ. වායුගෝලීය පීඩනය කියලා කියන්නේ. දෙවෙනි සාධකය තමයි පුතේ ඒ ද්‍රව්‍ය තියෙනා වූ සංශුද්ධ බව කියලා කියන්නේ. හරිද? මම මේ සංශුද්ධ බව කියන එක පස්සේ කතා කරන්න. වායුගෝලීය පීඩනය කියන එක අඩු හෝ වැඩි වුණොත් ඔය සෙල්සියස් අංශක 100 දී මේ ජලය නටන්නා වූ කතන්දරේ පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ කියන්නේ වායුගෝලීය පීඩනය සම්මත මට්ටමක් තියෙනවා. වායුගෝලීය පීඩනය තියෙන්න ඕනි. ඒ තියෙන මට්ටම වායුගෝලීය පීඩනය තියෙනා වූ සම්මත මට්ටම වෙනස් වුණොත් ඒ කියන්නේ වායුගෝලීය පීඩනය ඔයා හිතන්නකෝ වායුගෝලීය පීඩනය සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ මට්ටමක් තියෙනවා කියලා. ඔයා හිතන්නකෝ වායුගෝලීය පීඩනය තියෙන්නේ 4000යි කියලා. මම නිකන් කියන්නේ 4000 කියන අගය කියනකෝ වායුගෝලීය පීඩනය සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒතර ඔය වායුගෝලීය පීඩනය ඔයා හිතන්නකෝ පුතේ 3000 අගයට ගියොත් සහ 5000 අගයට ගියොත් කියන්නේ මොකද්ද? වැඩි සහ අඩුවීමනේ. 4000 සහ 4000 ඊට පස්සේ 4000 තමයි මේ සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ අගය. වායුගෝලීය පීඩනය වායුගෝලයේ තියෙනා වායු පීඩනය 3000ට ගියා කියන්නේ වායුගෝලීය පීඩනය අඩු වෙනවා. 5000ට ගියා කියන්නේ වායුගෝලීය පීඩනය වැඩි වෙනවා. හරිද? එතකොට පුතේ වායුගෝලීය පීඩනය
සාමාන්‍යයෙන් තිබිය යුතු තියෙන්න ඕනේ අගෙන් අඩු වුණොත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් වායුගෝලීය පීඩනය තියෙන්න ඕනේ අගෙන් අඩු වුණොත් සාමාන්‍ය වායුගෝලීය පීඩනය තියෙන ප්‍රමාණයට වඩා වායුගෝලීය පීඩනය අඩු වුණොත් යම්කිසි ද්‍රවයක තාපාංකය අඩු වෙනවා. ඒ වගේම තමයි වායුගෝලීය පීඩනය වැඩි අවස්ථාවල තාපාංකය සාපේක්ෂව වැඩි වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි සාමාන්‍යයෙන් ඔය කඳු වගේ කියන්නේ සාමාන්‍ය පොතේ ඉහළට යන්න හරිද උඩට යන්න ඒ කියන්නේ පොළොව මට්ටමේ සිට ඒ කියන්නේ මුහුදු මට්ටමේ සිට උඩට යන්න මක් වෙනවද වායුගෝලීය පීඩනය අඩු වෙනවා. වායුගෝලීය පීඩනය අඩු වෙනවා. වායුගෝලීය පීඩනය අඩු වෙනවා කියන්න පුතේ මොකද්ද? වායුගෝලීය පීඩනය අඩු වුණොත් මොකද වෙන්නේ? තාපාංකය අඩු වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ පුතේ දැන් අපි දැන් මේ මුහුදු මට්ටම ආසන්නයේ ඉන්න කියලා අපි කොළඹ හරිද මේ කොළඹ ප්‍රදේශයේ නම් අපි ගත්තොත් ඒ අපි ඉන්න සාමාන්‍ය අපි ඉන්න ප්‍රදේශය සාමාන්‍ය තැනිතලා ප්‍රදේශය. ඊට පුතේ ඒ තැනිතලා ප්‍රදේශය දී ඒ කියන්නේ සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනයට අදාළව සෙල්සියස් අංශක 100 දී විතර ජලය නටනවා. ඒ කියන්නේ ජලයේ තාපාංකය සෙල්සියස් අංශක 100ට විතර තියෙනවා. දැන් මම යනවා පුතේ නුවරඑළියේ ගියාම වායුගෝලීය පීඩනය සාපේක්ෂව කොළඹට වඩා මක් වෙනවද? අඩුයි. ඒ කියන්නේ සාමාන්‍ය රට මැදට යන්න කියන පුතේ සාමාන්‍ය ටික අපි අර කඳු වලට යන්න කියන ඉහළ මට්ටමකට යන්න හරිද? කියන්නේ සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට උස වැඩි වෙන්න මක් වෙනවද? වායුගෝලීය පීඩනය අඩු වෙනවා. අඩු වෙන්න වායුගෝලීය පීඩනය අඩු වෙනවා කියන්නේ තාපාංකය අඩු වෙනවා. එහෙනම් පුතේ අපේ මුහුදු මට්ටමේදී සෙල්සියස් අංශක 100 දී ජලය නටනවා නම් නැත්නම් සෙල්සියස් අංශක 100 නම් ජලයේ තියෙනා වූ තාපාංකය උඩට නුවරඑළියට වගේ ගියාට පස්සේ සෙල්සියස් අංශක 99.5ට විතර ඕක අඩු වෙනවා. ඒ කියන්නේ 100ට රත් කරන්න ඕනේ 99.5 දී විතර ඕක ජලය ටික නටනවා. හරි. ඒක තමයි අපි කියන්නේ වායුගෝලීය පීඩනය මෙන්න මේ තාපාංකය සඳහා බලපානවා කියලා. ඒ වගේම තමයි ඊට වඩා සාමාන්‍ය වායුගෝලීය පීඩනය අඩුවීම තමයි සිද්ධ වෙන්නේ සාමාන්‍ය මට්ටමට වඩා. සාමාන්‍ය වායුගෝලීය පීඩනය වැඩිවීම කියන්නේ සිද්ධ වෙනවා අඩුයි. එහෙම බලලාවත් වායුගෝලීය පීඩනය සමස්ත සාමාන්‍යයෙන් වැඩි වුණොත් වඩා වැඩි වුණොත් මේ මක් වෙනවද? තාපාංකය කියන දේ වැඩිවීම සිද්ධ වෙලා 100ට වඩා වැඩි උෂ්ණත්වයක මේ පත් කරන්න වෙනවා ජලය වාෂ්පීකරණය කරන්න නැත්නම් ජලය නටන්න නැත්නම් ජලය ද්‍රව තත්ත්වයට පත් කරන්න. හරි. ඊට පස්සේ පුතේ දෙවෙනි දැන් මේ පළවෙනි එක තමයි පළවෙනි බලපාන සාධකය තමයි වායුගෝලීය පීඩනය කියලා කියන්නේ. ඊට පස්සේ ද්‍රවාංකය සඳහා බලපාන්නා වූ දෙවෙනි සාධකය තමයි අපි කියන්නේ ජලයේ තියෙනා වූ සංශුද්ධ බව කියලා. ජලය සංශුද්ධ බව කියලා කියන පුතේ සාමාන්‍යයෙන් සංශුද්ධ ද්‍රව්‍යවල තමයි අපි කියන්නේ තාපාංකය සහ ද්‍රවාංක ප්‍රකාශ කරන්නේ. ජලය සංශුද්ධ අවස්ථාවලදී තමයි පුතේ 100 දී නටන්නේ. ඒ කියන්නේ සංශුද්ධ අවස්ථාව කියලා කියන්නේ ජලයේ වායු වර්ග හෝ ලවණ වර්ග දිය වෙලා නැත්නම් ඔන්න සෙල්සියස් අංශක 100 දී නටනවා. නැත්නම් අපි ඔය සාමාන්‍යයෙන් භාවිතා කරන ජලය කියන්නේ අපි ඔය ඇලකින් දොලකින් මේ ඉදකින් ගන්න ජලය නැත්නම් මුහුදෙන් ගන්න ජලය ගත්තොත් ඒවැ යම් දේවල් දිය වෙලා තියෙන ලවණ වර්ග සහ වායු වර්ග ඒ ජලයේ දිය වෙලා ඒ අවස්ථාවේ සංශුද්ධ නොවේ. ජලය සංශුද්ධ නැහැ. එහෙනම් ජලය සංශුද්ධ නැත්නම් පුතේ 100 දී නටන්නේ නැහැ. 100ට වඩා පොඩ්ඩක් එහෙම වෙනවා. හරිද? එක්ක අඩු වෙයි එක්ක වැඩි වෙයි. ඒ හින්දා අපිට හරියටම ජල සාම්පලයක් අරගෙන ඒ ජලය සංශුද්ධයිද කියලා බලන්න ඕන නම් අපි රත් කරලා බලන්න ඕනේ. හරියටම 100 දී නටනවා නම් ඔන්න ඒ ජලය සංශුද්ධයි. බැරි වෙලාව 100 දී නටන්නේ නැත්නම් يعني 100ට වඩා අඩු වගේදී නැටුවොත් හෝ 100ට වඩා වැඩි එකකදී නැටුවොත් නැත්නම් 100ට වඩා කලින් නටන්න ගත්තොත් හෝ නැත්නම් 100 දී නටන්න නැතුව ඊට වඩා තවදුරටත් රත් කරනකොට නැටුවොත් එහෙම වෙන්නේ මොකද්ද? වෙලා තියෙන්නේ මොකද්ද? ඒ ජලයේ යම් ද්‍රව්‍ය දිය වෙලා ඒ ජලය සංශුද්ධ නැහැ. ඒ හින්දා තමයි 100ට අඩුවෙන් හෝ 100ට වැඩිදී අවස්ථාවේදී නටන්නේ. හරියටම 100 දී නටනවා කියලා කියන්නේ ඒ ජලය සංශුද්ධයි. එනම් පුතේ ජලය හෝ නැත්නම් වෙනත් ද්‍රවයක් සංශුද්ධ නම් පමණයි අදාළ තාපාංකයේදීම නැටවීම නැත්නම් අදාළ තාපාංකයේම ද්‍රවය වායු බවට පත්වීම සිද්ධ වෙන්නේ. බැරි වෙලාවත් ඒවා සංශුද්ධ නැත්නම් ඒ ද්‍රවවල විවිධ දේවල් දිය වෙලා තියෙනවා නම් අනිවාර්යෙන්ම
ඒ අදාළ තාපාංකයේදී ද්‍රවය වායු බවට පරිවර්තනය වෙන්නේ නැත්නම් නටන්නේ නැහැ. හරිද? ඊට වඩා අඩු හෝ වැඩි උෂ්ණත්වයකදී තමයි නැටවීම හෝ වායු බවට පත්වීම නැත්නම් පුතේ වාෂ්පීකරණයට ලක්වීම සිද්ධ වෙන්නේ. හරි? එහෙනම් හොඳට මතක තියාගන්න සංශුද්ධ දේවල් වල විතරයි නැත්නම් සංශුද්ධ ද්‍රවවල පමණයි දීලා තියෙන තාපාංකයේදී ද්‍රවය වායු බවට පරිවර්තනය වෙන්නේ. එහෙනම් අපිට පුළුවන් පුතේ ඕනෑම ද්‍රව සාම්පලයක් අරගෙන ඒවා සංශුද්ධද කියලා පරීක්ෂා කරලා බලන්න. ඒ අදාළ උෂ්ණත්වයේදී නැටවීම සිද්ධ වෙනවා නම් හෝ ද්‍රව ටික වායු බවට පරිවර්තනය වෙනවා නම් අපිට කියත හැකි ඒවා සංශුද්ධයි. පෙරලාවත් ඊට කලින් උෂ්ණත්වයකදී ඒ දේවල් නටන්න ඒ ද්‍රවය නටවීමට හෝ වායු බවට පරිවර්තනය වෙනවා නම් නැත්නම් ඊට වඩා වැඩි උෂ්ණත්වයකදී නම් කියන්නේ ද්‍රවාංකයට මෙතාපාංකයට වඩා වැඩි උෂ්ණත්වයකදී නම් ඒවා නැටවීම හෝ වායු බවට පරිවර්තනය වීම සිද්ධ වුණේ අපිට කියත හැකි ඒවා සංශුද්ධ නැහැ කියලා. හරි උදාහරණයක් විදිහට මම ගත්තොත් ජලය තෙසිසංශක 100 දී නැටනවා අපිට ඕනේ පොතේ අපි ගාව තියෙනවා ජල සාම්පලයක්. ඒ ජල සාම්පලය අපිට ඕන සංශුද්ධයිද කියලා බලා ගන්න. සංශුද්ධයිද කියලා බලා ගන්න පුළුවන්. ඒවා රත් කළොත් රත් කරලා තෙසිසංශක 100 දී හරියටම නටනවා නම් අපිට කියත හැකි ඒ ජල සාම්පලය සංශුද්ධ ජල සාම්පලයක් කියලා. හරි අපි ඔක පරීක්ෂා කරන්න යනවා. ඔය ජල සාම්පලය රත් කරනවා. රත් කරගෙන යනකොට පොතේ අපේ උෂ්ණතමානය ඔකට දාලා තියෙන්නේ. දාලා තියෙනවා ටික ටික රත් කරගෙන යනකොට මොකද වෙන්නේ? උෂ්ණතාවය ටික ටික වැඩි වෙලා තෙසිසංශක හරියටම 100 දී නැටීම සිද්ධ වෙනවා නැත්තම් වාෂ්ප වෙනවා ජලය ටික. ජලය වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? ඒ ජල සාම්පලය සංශුද්ධයි. බැරි වෙලාවත් 100ට කලින් 99 දී විතර ওই ටික නටන්න අරගෙන වාෂ්ප වෙන්න ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? 100ට කලින් වාෂ්ප වුණේ. නැත්නම් 100ට කලින් නටන්න ගත්තේ. එහෙනම් පුතේ 100 දී නෙමෙයි නටුනේ ඊට වඩා කලින්. එහෙනම් අපි කියනවා ඒක සංශුද්ධ නෑ. සංශුද්ධ නම් අනිවාර්යෙන් 100ට රත් කරනකම් ඔක නටන්නේ නෑ. අර 99 දී නටන්න ගන්න නෑ. 100 දී නටන්න ඕනේ. එහෙනම් සංශුද්ධ නෑ. එහෙනම් පුතේ ඊළඟට ගත්තොත් අපි 100ට රත් කරගෙන යනකොට 100 දී නැටුවෙත් නෑ 99 නැටුවෙත් නෑ 100 නැටුවෙත් නෑ. අර තව දුරට රත් කරනකොට පුතේ ඔන්න තව උෂ්ණත්වය පොඩ පොඩ වැඩි වෙලා ගිහිල්ලා 102 දී විතර ඔන්න නටන්න අරගෙන වාෂ්ප වෙනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඒ අවස්ථාවේ ඒ තිබ්බ ජල සාම්පලය සංශුද්ධ නෑ. මොකද සංශුද්ධ නම් 100 දී තමයි ගානට නටන්න ඕනේ. ඊට කලින් හෝ ඊට පහු වෙලා නටන්න බෑ. එහෙනම් හොඳට මතක තියාගන්න සංශුද්ධ බව ද්‍රවයක සංශුද්ධ බව ප්‍රකාශ කරන්න නැත්නම් මැනගන්න අපිට ගන්න පුළුවන් හොඳම මිම්මත් තමයි ඔය තාපාංකය කියලා කියන්නේ. ඒකට අදාළ තාපාංක ඒ ද්‍රවයට අදාළ තාපාංක අගයේදීම වාෂ්පීකරණයට ලක් වෙනවා නැත්නම් ද්‍රව බවට පත් මේ වායු බවට පත් වෙනවා නැත්නම් පුතේ ඔය නටවීම සිද්ධ වෙනවා නම් අපි කියනවා ඒ ද්‍රව සාම්පලය සංශුද්ධයි කියලා. හරි? හරි. ඊට පස්සේ හරි එහෙනම් අපි කතා කළා තාපාංකය රඳා පවතිනා ප්‍රධාන සාධක දෙක. එක තමයි පුතේ වායුගෝලීය පීඩනය. සම්මත වායුගෝලීය පීඩනයේදී ඒ අදාළ තාපාංකය ඒ ද්‍රවයේ තාපාංකය නිශ්චිත ඒ අගයේම නටනවා. ඒ අගයේම තාපාංකය නැටවීම සිද්ධ වෙනවා. කියන්නේ ද්‍රවයේ නැටවීම සිද්ධ වෙනවා. බැරලවත් වායුගෝලීය පීඩනය අඩු අවස්ථාවකදී නම් අඩු ස්ථානයකදී නම් මේ තාපාංකය ඒ ද්‍රවයේ අඩු වගයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අඩු අගයේදී ඊට වඩා නිශ්චිත අගයට වඩා අඩු අගයකදී නැට වෙනවා. බැලලවත් වායුගෝලීය පීඩනය වැඩි අවස්ථාවක වැඩි ස්ථානකදී සම්මත වායුගෝලීය පීඩනයට වඩා වැඩි ස්ථානකදී තාපාංකය ඉහළයි. එහෙනම් පුතේ ඊට වඩා වැඩි උෂ්ණත්වයක අදාළ ද්‍රව්‍යයේ තාපාංකයට වඩා වැඩි උෂ්ණත්වයකට රත් කරන්න වෙනවා ඒ ද්‍රවය නටවන්න. හරි. එහෙනම් ඔන්න ප්‍රධාන සාධක දෙක. එකක් තමයි පුතේ වායුගෝලීය පීඩනය. අනිත් එක තමයි සංශුද්ධ බව. සංශුද්ධ බව. හරිද? සංශුද්ධ බව සහ වායුගෝලීය පීඩනය. හරි මේ ජලය කියන එක නෙමෙයි. මෙතන ජලය කියන එක නෑ. සංශුද්ධ බව කියන එක විතරයි එන්නේ. හොඳේ ජලයට විතර නෙමෙයි මම පොදුවේ ද්‍රව ගැන කතා කරලා එන සංශුද්ධ බව කියන එක තමයි එන්නේ. හරි. එහෙනම් අනිවාර්යෙන් ඔය අදාළ මේ හැම ද්‍රවයකම අනිවාර්යයෙන්ම ඔය දීලා තියෙනවා. දැන් අපි කියනවානේ සෙල්සියස් 100යි කියලා තාපාංකය. ඒ කියන්නේ පුතේ තාපාංකය සෙල්සියස් 100යි කියලා කියන්නේ අනිවාර්යෙන් සම්මත වායුගෝලීය පීඩනයේදී තියෙනා වූ
මොකද්ද තාපාංකය සහ සංශුද්ධ ද්‍රවවල තියෙනා වූ තාපාංකය අනිවාර්යයෙන්ම සම්මත වායුගෝලය අදාළ හැම මේ ද්‍රවයක්ම සම්මත වායුගෝලීය පීඩනය සහ සංශුද්ධ භාවයෙන් පවතින්න ඕනේ. හරිද? එහෙම වුණොත් තමයි ඒ අදාළ අගයන් වලදීම වාෂ්පීකරණයට ලක් වෙන්නේ. හරි මම ඔයගෙන පැහැදිලි කරන්නම්. මේ තියෙන මෙතන ද්‍රව කිහිපයක් තියෙනවා පොතේ ද්‍රව කිහිපයක තාපාංක සම්මත වායුගෝලීය පීඩනයේදී තාපාංක හරි එතකොට මේ සම්මත වායුගෝලීය පීඩනයේදී මෙන්න මේ ද්‍රවවල තියෙනා වූ තාපාංක ටික තමයි මේ තියෙන්නේ අනිවාර්යෙන් පුතේ එහෙනම් මේ එතිල් මධ්‍යසාර ජලය සල්ෆර් ඊයම් යකට තමයි තියෙන්නේ මේ හැම එකම මොනවා වෙන්න ඕනද අනිවාර්යෙන් මේවා සංශුද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ සංශුද්ධ ජලයේ අයක සංශුද්ධ ඊයම් තුල සංශුද්ධ සල්ෆර් වල සංශුද්ධ එතිල් මධ්‍යසාරයේ ඊට අදාළ තාපාංක තමයි මේ දීලා තියෙන්නේ. අනිවාර්යෙන් සංශුද්ධ වෙනවා මේවා කොයි වෙලාවකත් කිසිම දෙයක් දිය වෙලා තියෙන්න බෑ. සහ සම්මත වායුගෝලීය පීඩනය විය යුතුයි. හරිද? සම්මත වායුගෝලීය පීඩනය විය යුතුයි. සම්පත වායුගෝලීය පීඩනය කියලා කියන පුතේ 760 තමයි තියෙන්නේ. 760යි mmHg කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? රසදිය මිලිමීටර 760 දී. අද රසදිය මිලිමීටර 760 තමයි කියන්නේ අපි සම්මත වායුගෝලීය පීඩනය කියලා. රසදිය මිලිමීටර 760. එතන මේ රසදිය මිලිමීටර 760 දී හරිද? රසදිය මිලිමීටර 760 කියන වායුගෝලීය පීඩනයේදී ඒ කියන්නේ සාමාන්‍ය වායුගෝලීය පීඩනය තමයි ඒ කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය අපි ඔය සාමාන්‍ය තත්ත්වයේ ගොඩාක් උස තැන් වලට ගියාට පස්සේ ඔය වගේ පුතේ සාමාන්‍යයෙන් අඩුවීම සිද්ධ වෙනවා 754යි 750යි ඒ වගේ ගණන් වලට අඩුවීම සිද්ධ වෙනවා. හරිද? ඒ කියන්නේ නිශ්චිතගයක් නෑ විවිධ අඩයන් වලට අඩු වෙනවා. එතකොට ඔය අදාළ සම්මත වායුගෝලීය පීඩන තත්ත්වයේදී ඒක තමයි සංශුද්ධ ද්‍රවවල තියෙනා වූ මේ ද්‍රව හැම එකම සංශුද්ධයි. ඒ කියන්නේ කිසි දෙයක් දිය වෙලා නැහැ. එතිල් මධ්‍යසාර ගත්තොත් එතිල් මධ්‍යසාර විතරයි. ජලය ගත්තොත් ජලය විතරයි. ඒ සම්ප්‍රේත කිසි දෙයක් වායු වර්ග ලවණ වර්ග දිය වෙලා නැහැ. සල්ෆර් එහෙමයි කිසි දෙයක් දිය වෙලා නැහැ. ඒ අවස්ථාවල් වලදී තාපාංකය තමයි පුතේ මේ තියෙන්නේ. හරි. එතිල් මධ්‍යසාරයේ 77 දී වාෂ්ප වෙනවා. ජලය 30 දී වාෂ්ප වෙනවා. සල්ෆර් 444 දී ඊයම් 1744 දී නැට වෙනවා. එවැගේම යකඩ 2900 දී කියන්නේ ද්‍රව යකඩ 2900 උෂ්ණත්වයෙන් රත් කළොත් වාෂ්පීකරණය වෙනවා. දෙවන්තම වැඩපිළිවෙල සහිත විද්‍යාව පන්තිය. විද්‍යාව කසුන් රණවක. සරල හා සුපැහැදිලි ඉගෙනවීම් රටාව. සෑම ශ්‍රේණියක් සඳහාම නොමිලේ පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පන්තිය. වාර විභාග සඳහා නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාව. වර්ණ නිබන්ධන හා කෙටි සටහන් පෙළ. වාර විභාග හා මාසික පරීක්ෂණ. සියලු විෂය කරුණු නැවත පුනරීක්ෂණය කරන ස්පීඩ් රිවිෂන් වැඩපිළිවෙල. 6 සිට 11 ශ්‍රේණි දක්වා සියලුම පන්ති වෙනම ආවරණය වන පරිදි Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. ඔන්ලයින් පන්ති සඳහා සම්බන්ධ වීමට 075 65 56 472 අංකයට නම හා ශ්‍රේණිය WhatsApp පණිවිඩයක් මගින් යොමු කරන්න. කසුන් රණවක තාරුණ්‍යයේ විද්‍යාව බ්‍රෑන්ඩ් එක.